ඊයේ ජූනි 5 ලෝක පරිසර දිනය. ඉතින් ලෝක පරිසර දිනය වෙනුවෙන් මේ 30 වෙනිදා ඉඳන් ඊයේ දිනය දක්වාත් ඉන් අනතුරුවත් සුවිශේෂී කර්තව්‍යයන් ගණනාවක් අපේ වටේ පරිසරයට ආදරය කරන ප්‍රජාව වෙනුවෙන් සිදු කරනවා. ඉතින් එහෙව් සුවිශේෂී කර්තව්‍යයක් ගැන කතා කරන්න සූදානම් වෙන්නේ අපේ. ඔව් දැන් ටානියා අපි ඊයේ දවසේ ප්‍රමුඛ අවධානය ලබා දුන්නා මේ ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සහ දුරලීම සම්බන්ධ විශේෂයෙන්ම ඔබ දැනුම්වත් නොමැති සහ ඔබ දැනුම්වත් විය යුතු කාරණාවන් බොහෝමයක් මෙවර පරිසර දිනයේ තේමාවත් එක්ක අපි සාකච්ඡාවට ලක් කළා. මොකද අපි විසින් අපිව හානියට ලක් කරගන්නට වඩා අපි මතු පරපුර ආරක්ෂා කර ගැනීම වගේම අපේ උන්නතිය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව. ඒ නිසා ප්ලාස්ටික් භාවිතය අවම කරන්න අපි මට්ටමින් අපිට කරන්න පුළුවන් දේ වගේම අපිට කණ්ඩායම් වශයෙන් කළ හැකි දේ බොහෝ තිබෙනවා. ඒ අනුව එවැනි විශේෂ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් අපි අද කතා කරන්න හිතුවා. අපේ මැදිරියේ ඉඩ වෙන් කරන්න හිතුවා. සුවිශේෂී පාර්ශ්වයන් දෙපළක් සම්බන්ධ කරගනිමින් අපි සූදානම් ඔවුන්ව පිළිගන්නට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ලක්ෂිනී ප්‍රනාන්දු මහත්මිය අයබෝවන් කියලා අපි මැදිරියට පිළිගන්නවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සීරෝ ප්ලාස්ටික් සංසදයේ ලේකම්වරිය රෝමානි බොතේෂු අයබෝවන් කියලා අපි මැදිරියට පිළිගන්නවා. දැන් ඊයේ දිනේ පරිසර දිනය වෙනුවෙන් අපි මැදිරිය තුලත් මේ ප්ලාස්ටික් භාවිතය පිළිබඳව කතා කළා සහ මෙවර පරිසර දිනයේ තේමාව බවට පත් වෙලා තියෙන්නේ ප්ලාස්ටික් භාවිතය දුරලමු කියන කාරණය. ප්ලාස්ටික් කියන්නේ අපේ හතුරෙක් බවට පත් වෙලාද කියලා හිතනවා චතුර අපිට ඇහෙන දකින දේවල් එක්ක මේ පරිසරයට සිද්ධ වෙලා තියෙන බලපෑමත් එක්ක මුලින්ම අපි ඒ ගැන කතා කරමු කතිකාචාර්යතුමනි. ඇත්තටම ඉතා හොඳ ආරම්භයක් ටානියා. මෙවර පරිසර දින තේමාව වන්නේ ප්ලාස්ටික් භාවිතය දුරලමු කියන එක. ඇත්තටම අපි ගෙදරින් පටන් ගත්තොත් අපේ ගෙවල් වල බොහෝමයක් ශ්‍රී ලංකාවේ ගෙවල් වල අපි කෑම කන කෝප්ප පිගානේ ඉඳලා දත් බොරුසුව එතනින් ගියාම විදුලි උපකරණ කොටිම අද අපව නරඹන මේ රූපවාහිනිය දුරකථනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරිගණක ඇතුළු අනේක විද උපකරණ කන්දරාවක් නිර්මාණය වෙලා තියෙන ප්ලාස්ටික් වලින්. ඇත්තටම කියනවා මේ ප්ලාස්ටික් කියන එක අද අපේ ජීවිතේ කොටස්කාරයක් බවට පත් වෙලා. ඒත් එක්කම දැන් අපි මේ කතා කරන විනාඩිය ගත්තත් ටානියා ලෝකේ ගත්තොතින් උදාහරණයක් විදිහට ප්ලාස්ටික් බෝතල් මිලියනයක් පමණ නිෂ්පාදනය වෙනවා. එතකොට මේසා විශාල ප්ලාස්ටික් කන්දරාවක් අපි අන්තිමට කොහෙටද මුදා හරින්නේ? යම් මොහොතක ඒක පරිසරයට තමයි එකතු වෙන්නේ. එතකොට මේකේ තියෙන බරපතලකම තමයි පරිසරයට ප්ලාස්ටික් මුදා හැරුණාට පස්සේ මේක දි รา පත් වෙන්න කාලාන්තරයක් ගත වෙනවා. නැත්නම් ප්ලාස්ටික් අවුරුදු 100ක් 1000ක් ගියත් දි รา පත් වෙන්නේ නැහැ. එතකොට මේහා බැඳිච්ච පරිසරික ගැටලු විශාල ප්‍රමාණයක් තියෙනවා. උදාහරණයක් විදිහට මේ ප්ලාස්ටික් පසට එකතු වුණාම පස නිසරු වෙනවා, ඒ තුල පාංශු ජීවීන් විනාශ වෙනවා, ශාක වර්ධනයට විශාල තර්ජන ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි. එතකොට මේ ප්ලාස්ටික් වගේ දේවල් ගංගා ඇල දොරට එකතු වුණාම ජලය දූෂණය වෙනවා. අදුතරම දැන් මේ ප්ලාස්ටික් පිච්චුවාම උනත් ඒකෙන් පිට වෙන වායුව නිසා වායු ගෝලය දූෂණය වෙනවා. පස්සේ උණුසුම වැඩි වෙනවා. මේ ආකාර නොයේක විද ගැටලු. ඒ විතරක් නෙමෙයි. මෑත කාලේ අපිට ගොඩක් අහන්න දකින්න ලැබුණා සතුන් මේ ප්ලාස්ටික් ආහාරයට ගැනීම නිසා ඇතිවෙච්ච විශාල ගැටලුකාරී තත්ත්වයන්. ඒ විතරක් නෙමෙයි අද වෙනකොට අපේ මිනිස් ශරීරයට පවා මේ ප්ලාස්ටික් ඇතුල් වෙලා තියෙනවා. මෑත කාලේ කරපු පර්යේෂණ කිහිපයකින්ම හොයාගෙන තියෙනවා විවිධ රටවල ඒගොල්ලෝ ගත්ත නියැඳිවල 75%කට වඩා මිනිස්සුන්ගේ ඇඟේ මේ මයික්‍රෝ ප්ලාස්ටික් කියන දේ තියෙනවා කියලා. එහෙන් බැලුවොත් මේ ප්ලාස්ටික් කියන එක ඇත්තටම බරපතල ප්‍රශ්නයක් මුළු ලෝකෙටම. ඒ නිසාම තමයි මෙවර පරිසර දින තේමාව ලෙසත් මේ ප්ලාස්ටික් දුරලමු කියන මතය ඇවිල්ලා තියෙන්නේ. දැන් තානියා මේ ප්ලාස්ටික් දුරලමු කියන මතය එමත් එක්කම ප්ලාස්ටික් සහ මයික්‍රෝ ප්ලාස්ටික් ශුද්ධ ප්ලාස්ටික් කියන කාරණාව සම්බන්ධයෙන් ප්‍රමුඛ අවධානයක් ලබා දෙනවා. ලෝකයේ ප්‍රමුඛව පරීක්ෂණ වාර්තා පවා නිකුත් වෙද්දී මවගේ වැදෑම ඔස්සේ දරුවාට මයික්‍රෝ ප්ලාස්ටික් ගමන් ගැනීමේ හැකියාවක් පවතිනවා කියන කාරණාව ලෝකයට අනාවරණ වීමත් එක්කම බොහෝ පිරිසක් යම් තිගැස්මකට පත් වෙනවා. නූපන් පරම්පරාවක් මේ අපි භාවිත කරන ප්ලාස්ටික් නිසා යම් ආකාරයක අගතියට පත් වෙලා නේද කියන කාරණාව. බොහෝ වෙලාවට අපි විශ්වාස කරන්නේ ඇහැට පේන දේ, ඇහැට දකින්න දේ. හැබැයි එතනින් එහාට ගියපු දේවල් අපි දකින්නේ නැති නිසා හිතන්නේ නැහැ. හැබැයි මේ දකින්න නැති දේ ගැන අපි වැඩි අවධානයක් දීම වැදගත්. මේ තාක්ෂණයත් එක්ක සංකීර්ණ ලෝකයේ ගමන් ගැනීමේදී ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමිය අපි කතා කරමු මේ ශුද්ධ ප්ලාස්ටික්, මයික්‍රෝ ප්ලාස්ටික් ගැනත් යමක්. ඊටම වැරදි චතුර. ඇත්තටම ශුද්ධ ප්ලාස්ටික් එහෙම නැත්නම් මයික්‍රෝ ප්ලාස්ටික් කියලා කියන්නේ ඊටාම කුඩා ප්ලාස්ටික් අංශු. ප්‍රමාණාත්මකව කියනවා නම් මේ මයික්‍රෝ ප්ලාස්ටික් කියන්නේ මයික්‍රෝමීටර 1 සිට මිලිමීටර 5 දක්වා අතර පරාසය. සරලව කියනවා නම් අපේ කෙස් ගසක් ගත්තොත් ඕකේ ඝනකම 100කට බෙදලා එක කොටසක් කියමු. ඕක තමයි මයික්‍රෝමීටර 1 කියලා කියන්නේ.
ඇහැටවත් පේන්නේ නැති කුඩා අංශු. ඊට පස්සේ මිලිමීටර 5 කියලා කියන්නේ බෝල් පොයින්ට් පෑන් එක තුඩේ දිග වගේ. ඒකට මෙන්න මේ අතර පරාසයේ ප්ලාස්ටික් අංශු වලට නැත්නම් ප්ලාස්ටික් කැබලි වලට අපි කියනවා මයික්‍රෝප්ලාස්ටික් කියලා. ඒතකොට කොහොමද මේ මයික්‍රෝප්ලාස්ටික් පරිසරයට එන්නේ? මේක ප්‍රධාන විදි දෙකකට ඇත්තටම පරිසරයට එකතු වෙනවා. එක ආකාරයක් තමයි අපි භාවිතා කරන ඇතැම් නිෂ්පාදන. උදාහරණ විදිහට ඇතැම් ක්‍රීම් වර්ග, තීන්ත වර්ග මේ දේවල් නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍යයක් විදිහට මේ මයික්‍රෝප්ලාස්ටික් පාවිච්චි කරනකොට කෙලින්ම ඒක පරිසරයට නිදහස් වෙනවා. ඊට අමතරව දෙවෙනි ක්‍රමවේදය තමයි අපි එදිනෙදා අපේ ගෙදර දොර පාවිච්චි කරන ප්ලාස්ටික් උපකරණ මේවා කාලයක් තිස්සේ ඉර එළියට විවිධ දේශගුණික තත්ත්වයන්ට, රසායනික තත්ත්වයන්ට සහ ගැටීම් වලට ලක්වීම නිසා මේ ප්ලාස්ටික් අංශු පරිසරයට මුදා හැරෙනවා. මේ ක්‍රම දෙක තුල මයික්‍රෝප්ලාස්ටික් පරිසරයට නිදහස් වෙනවා. මේකේ තියෙන බරපතලකම තමයි චතුර කිව්වා වගේ අද වෙනකොට මේ මයික්‍රෝප්ලාස්ටික් මිනිසාගේ පටක, පෙනහළු, ලේ, මොළයට පමණක් නෙවෙයි අතරම මව්කිරි සහ මෙලව එළිය දකින්න ඉන්න කලලයකට පවා යෑමේ විශාල අවදානමක් තියෙනවා. ඒ තුල විශාල සෞඛ්‍ය ගැටලු ප්‍රමාණයක් ඇතිවීමේ ලොකු අවදානමක් තියෙනවා. ඉතින් ප්ලාස්ටික් නිසාවෙන් පරිසරයට පෙරලා මිනිසාට සිදුවන හානිය ගැන අපි බොහෝ දේවල් කතා කරා. දැන් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පැත්තට හැරෙද්දී සීරෝ ප්ලාස්ටික් කියලා සංසදයක් තියෙනවා. එහි සහකාර ලේකම් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මොකක්ද මේ සංසදය? අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය කියන්නේ ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල අතර තියෙන සුවිශේෂී විශ්වවිද්‍යාලයක්. අපේ යුනිවර්සිටි එකේ ගොඩක් සංගම් සමිති තියෙනවා. ඉතින් ඒ අතර තියෙන ක්‍රියාකාරී සංගමයක් තමා සීරෝ ප්ලාස්ටික් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සීරෝ ප්ලාස්ටික් එකමුතුව කියලා කියන්නේ. එතකොට සීරෝ ප්ලාස්ටික් එකමුතුව ගත්තහම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය විතරක් නෙමේ ලංකාව පුරා රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල 20කට වඩා අධික ප්‍රමාණයක ඇත්තටම කිව්වොත් වොලන්ටියර්ස්ලා 11000ක පමණ විශාල ජාලයකින් යුක්ත සංගමයක්. එතකොට අපේ මේ සීරෝ ප්ලාස්ටික් කියන සංගමය ගත්තහම 3R concept එක, ඒ කියන්නේ refuse, reuse, recycle. ඔය concept එක අර බේස් කරගෙන මූලික කරගෙන ක්‍රියාත්මක වෙන සංසදයක්. එතකොට අපේ අරමුණ වෙන්නේ ඇත්තටම කිව්වොත් ප්ලාස්ටික් වලින් පරිසරයට, ඒ වගේම සතා සිව්පාවට, ඒ වගේම මිනිසාට, අපේ ශරීරයට වෙන බලපෑම බිඳුව කිරීමේ, සීරෝ කිරීමේ ගමනක් කරා තමයි අපි මේ ගමන් කරන්නේ. සීරෝ ප්ලාස්ටික් OUSL එහෙම නැත්නම් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සීරෝ ප්ලාස්ටික් සංගමය ගත්තහම අපි අවුරුදු 5ක ඉඳන් පැවතගෙන එන සංගමයක්, ක්‍රියාකාරී යුනිවර්සිටි එක ඇතුලේ. මීට අපි මේ ක්ලීනප්ස් සහ තව වැඩසටහන් දැනුවත් කිරීමේ වැඩසටහන් ගොඩක් කරනවා. එහෙම තමයි යන්නේ මේ දවස්වල. දැන් විවෘත විශ්වවිද්‍යාලයේ පැත්තෙන් විද්‍යාර්ථීන්ගේ මට්ටමින් ටානියා මේ වගේ ව්‍යාපෘති ආරම්භ වෙන්නෙම ශ්‍රී ලංකාව වගේ රටක කසල කළමනාකරණය සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සම්බන්ධයෙන් සාධනීය පියවර ගැනීමේ අවශ්‍යතාවක් පවතින නිසා. මම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමිය පැත්තට හැරෙන්නේ. ශ්‍රී ලංකාවේ මේ ප්ලාස්ටික් භාවිතාව, ප්ලාස්ටික් කළමනාකරණය, ප්‍රතිචක්‍රීකරණය යළි යළි භාවිත කිරීම සහ මේ කස්සල කළමනාකරණය කියන කාරණා මොන වගේ මට්ටමකද තියෙන්නේ? ඔබගේ කියවා ගැනීම කොහොමද ඒ සම්බන්ධව පවතින්නේ? ඔව් චතුර. ඇත්තටම මම අර කලින් කියපු කාරණා සියල්ලක්ම ලෝකයට වගේම අපේ ශ්‍රී ලංකාවේ හැමෝටමත් අදාළයි. එතනින් එහාට අපි ශ්‍රී ලංකාව ගැන ටිකක් වැඩිපුර හිතලා බැලුවොතින් මෑත කාලේ ඔයගලන්ට මතක ඇති ගොඩාක් සිද්ධි වාර්තා වුණා මේ ප්ලාස්ටික් ආහාරයට ගැනීමෙන් ශරීරගත වීමෙන් සතුන් විශාල වශයෙන් ජීවිතක්ෂයට පත්වී. අලි සැලකිය යුතු සංඛ්‍යාවක් අපිට අහිමි වුණා. මුහුදු ජීවීන් විශාල සංඛ්‍යාවක් අහිමි වුණා. මේ වගේ විශාල පාරිසරික ගැටලු සංඛ්‍යාවකට අපි මුහුණ දුන්නා. ඒ වගේම ගත්තොතින් ඇත්තටම අපේ එළියට බහලා බැලුවොත් බොහෝ ගංගවල් ඇලදොල ගත්තොතින් ඒවල අපිට සුලභව දකින්න පුළුවන් මේ ප්ලාස්ටික් සහ පොලිතින් කියන දේ. ඊට අමතරව අපේ රට වටා තියෙන සුන්දර මුහුදු තීරය ගත්තත් මේ වෙනකොට මේ ප්ලාස්ටික් පොලිතින් වලින් මේ මුහුදු තීරයත් ආක්‍රමණය වෙමින් පවතිනවා. එහෙම ගත්තාම විශාල වශයෙන් ඍජු පාරිසරික ගැටලු වලට අපි මුහුණ දෙමින් සිටිනවා ශ්‍රී ලංකාව හැටියට. ඊට අමතරව වක්‍රාකාරයෙන්ුත් අපි විශාල බලපෑම් වලට මුහුණ දෙනවා මේ ප්ලාස්ටික් නිසා. උදාහරණ විදිහට ගන්න පුළුවන් මේ ප්ලාස්ටික් සහ පොලිතින් තැන තැන බැහැර කිරීම නිසා වැසි කාලයට වැසි ජලය එකතු වෙලා මදුරු බෝ වෙන්න පුළුවන්, ලෙඩ රෝග පැතිරීමේ අවදානම වැඩි වෙනවා. එතනින් එහාට ගියහම අපි හිතුවොතින්
කානු පද්ධතිවල මේ ප්ලාස්ටික් සහ පොලිතීන් හිරවීම නිසා ගම් වතුර තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. මේ වගේ ඍජු හා වක්‍ර සෑහෙන බලපෑම් ශ්‍රී ලාංකිකයෝ විදිහට අපිට ඇති වෙලා තියෙනවා පාරිසරික සහ සමාජීය වශයෙන්. ඔබ කතා කරපු කසල කළමනාකරණය කියන වචනේ පැත්තට ආවොත් ඇත්තටම ශ්‍රී ලාංකිකයෝ වශයෙන් මම විශ්වාස කරනවා අපිට තව බොහෝ දේ කළ හැකි සහ බොහෝ දේ කළ යුතුයි මේ වෙනුවෙන්. සහ අපි ඉන්න තත්ත්වය ගැන එතරම්ම සතුටු වෙන්න හැකි. ඔබට මතක ඇති 2017 අපේ මීතොට මුල්ල කසල කන්ද කඩා වැටීම නිසා අපිට වටිනා ජීවිත 32ක් අහිමි වුණා. ඊටාම කේජදන්න තත්ත්වයක්. එතකොට දැනට උනත් අපිට මේ සම්බන්ධව බොහෝ දේ කළ හැකි. රටක් විදිහට අපි මේ ගැන ලොකු අවධානයක් යොමු කරන්න ඕනේ. ඊට අමතරව ප්ලාස්ටික් අවම කිරීම සම්බන්ධව අපි තනි පුද්ගලයාගේ ආකල්පමය වෙනසක් සිදු විය යුතුයි. අපි පුළුවන් තරම් දුරට ප්ලාස්ටික් භාවිතය අවම කරන්න පෙළඹිය යුතුයි සහ පරිසර හිතකාමී ආදේශකවලට යොමු වෙන්න ඕන. අපි ගෙදරින් පටන් ගත්තොත් පුළුවන් තරම් දුරට මේ කසල බැහැලා කිරීම ක්‍රමවත්ව සිදු කළ යුතුයි. ඒක තමයි මට කියන්න. දැන් ඔය අතරවාරයෙන් මට මම දැනගන්න කැමති ඔබතුමියගෙන් දැන් ප්ලාස්ටික් භාවිතය පුළුවන් තරම් අවම කරන්න ඕනනේ. ඒ වෙනුවට විකල්ප වශයෙන් අපිට යොදා ගන්න පුළුවන් දේවල් තියෙනවද? ඔව් ටානි. ඇත්තටම උදාහරණ විදිහට ගත්තොත් අපි පොලිතින් බෑග් ගමු. ඒ වෙනකොට අපිට රෙදි මලු, එතකොට පන් වලින් හදන දේවල්. මේ වෙනකොට ස්වාභාවික තන්තු වර්ග බොහොමයක් තියෙනවා. කෙසෙල්, කෙඳි ඔය ආදී වශයෙන් හන වර්ග මේ වගේ නොයෙක් දේවලින් අපිට කරන්න පුළුවන්. ඇත්තටම ප්ලාස්ටික් ආවත් මේ වෙනකොට දි รา පත් වෙන ප්ලාස්ටික් වර්ග බොහොමයක් තියෙනවා. ඒතකොට අපිට ඒ වෙනු සඳහා යොමු වෙන්න පුළුවන්. මේ ආකාරයේ නොයෙක් විදි අනුගමනය කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් මේ අපි සාකච්ඡා කරමින් හිටියේ පරිසර දිනය වගේම තමයි ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සම්බන්ධයෙන්. දැන් මේ කතාබහට ලක් කරන අවධියේදී ශ්‍රී ලංකාවේ පරිසරය ආරක්ෂා කර ගැනීමට අපිට විශාල වගකීමක් තිබෙනවා. ඒ නිසා තමයි මේ සීරෝ ප්ලාස්ටික් නමින් සංසදයක් පිහිටුවා ගනිමින් ශ්‍රී ලංකා විද්‍යාල විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් පවා ක්‍රියාත්මක වෙන්නේ. ඔවුන් ඉතාමත්ම සුවිශේෂී ව්‍යාපෘතියක් දෙයක් කරන්න මේ වන විට සියලු කටයුතු සූදානම් කරමින් පවතින්නේ. මිහින්තලයේ රකින්න මිහිසැරිය ක්‍රියාත්මක කරන්න. අපි කතා කරමු සහකාර ලේකම්තුමිය මොකක්ද මේ මිහිසැරිය ව්‍යාපෘතිය කියලා කියන්නේ? ඔව් ඇත්ත වශයෙන්ම ගත්තහම මිහිසැරිය ව්‍යාපෘතිය අපි පළවෙන වතාවට තමා ශ්‍රී ලංකා විද්‍යාල විශ්වවිද්‍යාලයේ සීරෝ ප්ලාස්ටික් සංගමය මෙම වැඩසටහන් කරන්නේ. මෑත කාලේ අපි දැක්කා පූජා භූමි වලට විශාල ප්‍රමාණයෙන් සදහවතුන් පැමිණීම සහභාගී වීම සහ අක්‍රමවත් අයුරින් ප්ලාස්ටික් පොලිතින් බැහැර කිරීම සිද්ධ වෙලා විශාල අර්බුදවලට මුහුණ දුන්නා. ඉතින් මේ පොසොන් පොහොය ගත්තහම පොසොන් පොහොය පොසොන් සතිය මූලික වෙන්නේ මිහින්තලය පුදබිම ආශ්‍රිතව. එතකොට අපි පරණ අත්දැකීම් වලින් මේ වගේ තත්ත්වයක් නැවත ඇතිවීම වැළැක්වීමට තමයි මේ මිහිසැරිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. මේ සඳහා අපිත් එක්ක මනුසත් දෙරණ අත්වල් බැඳගෙන තිබෙනවා. දැන් මනුසත් දෙරණත් එක්ක අත්වැල් බැඳගෙන අපි දන්නවා ටානියා මනුසත් දෙරණ විශේෂයෙන්ම සිරිපා කරුණා කිරීමෙන් අනතුරුව සිරිපා වන්දනා වාරය අවසන් වීමෙන් පස්සේ මේ සිරිපා පුදබිම කේන්ද්‍ර කරගෙන දැවැන්ත මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. කසල ටොන් ගණන් තමයි සිරිපා මහමළුවේ සිට පහළ දක්වා රැගෙනවිත් ඒ අදාළ කළමනාකරණ ක්‍රියාවලිය වෙනුවෙන් දායක කරන්නේ. ඉතින් මෙවර මිහින්තලා පුදබිම ආශ්‍රිතවත් ලක්ෂ සංඛ්‍යාත සදහතුන් ප්‍රමාණයක් පැමිණුණු ඇති බවට උපකල්පනය කරනවා. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ විශාල වැඩසටහනට ටානියා දියත් කරලා තියෙන්නේ. ඔව්. දැන් මිහිසැරිය ව්‍යාපෘතිය වෙනුවෙන් මේ වෙනකොට පවතින සූදානම ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ඔව්. මෙම වැඩසටහන අපි පැවැත්වීමට බලාපොරොත්තු වෙන්නේ පොසොන් සතිය මූලික කරගෙන මිහින්තලයේ පැවැත්වෙන පොසොන් කලාපයක්. එම පොසොන් සතිය අවසාන දිනවල ජුනි 12 වනදා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලීය සීරෝ ප්ලාස්ටික් සංගමයේ වොලන්ටියර්ස්ලා 200ක ප්‍රමාණයක් සහභාගී වෙමින් මිහින්තලයේ පූජා භූමිය ඊට පස්සේ මිහින්තලයේ පොසොන් කලාපය සහ ඒ අවට ප්‍රදේශය පිරිසිදු කිරීම ඊට අමතරව කසල නිසි පරිදි ක්‍රමවත්ව වෙන් කිරීම සහ ඒවා අදාළ ස්ථානවලට ලබා දීම බැහැර කිරීම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ එක්කම අපේ යුනිවර්සිටි එක සහ ප්ලෑන් කරලා තියෙනවා එන්න මහ ජනතාව බැතිමතුන් දැනුවත් කිරීමේ කියන්නේ නිසි පරිදි කසල මේ ප්ලාස්ටික් පොලිතින් පරිසරයට මේ අහිතකර බලපෑමක් ඇති කරන කසල නිසි පරිදි බැහැර කරන්නේ කොහොමද සහ ඒවට අපිට යොදන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවාද කියන එක ගැන දැනුවත් කිරීමේ වැඩසටහනොත් ජුනි 12 දවස පුරා පැවැත්වීමට අපි සැලසුම් කරලා තියෙනවා.
දැන් මනුසත් දෙරණත් මේ සඳහා අත්තල් බැඳගෙන ඉන්න ඔබ ව්‍යාපෘතියත් එක්ක අපි ඒ ගැනත් පොඩ්ඩක් කතා කරමු. කොහොමද දෙපාර්ශ්වය එක්කාස් වෙමින් මේ ගමන යන්නේ? ඔව් ඇත්තටම ගත්තොත් මනුසත් දෙරණ අපිත් එක්ක මේ වැඩසටහන සඳහා අත්තල් බැඳගෙන ඉන්නවා. එතකොට දවස පුරා මනුසත් දෙරණ ස්ටාෆ් පැමිණීම සහභාගිවීමත් එක්ක තමයි අපි මේ වැඩසටහන සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මනුසත් දෙරණ වගේම රාජ්‍යායතන අනුරාධපුර පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගත් ස්වාමින් වහන්සේ ඇතුළු පාර්ශ්වයන් බොහොමයක් මේ ක්‍රියාවලිය ඇති. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමිය දැන් මේ දරුවන් එහෙම නැත්නම් විද්‍යාර්ථීන් සමාජ සුබසාධන ක්‍රියාවලියක් එක පැත්තකින් මේ කරන්නේ. අනෙක් පසින් පරිසර ආරක්ෂණයට දායකත්වය සපයන අනිත් පසින් තමන්ගේ අධ්‍යයන කාර්යයන්ට අදාළ සාධනීය වශයෙන් දක්වන දායකත්වයක් මේ කරන්නේ. එතකොට මේ ව්‍යාපෘතිය එක්ක ගමන් කිරීමේදී විශ්වවිද්‍යාල පාර්ශ්වය සහ ආචාර්ය පාර්ශ්වයන්ගේ දායකත්වය සහ මැදිහත්වීම මේ වැඩසටහන වෙනුවෙන් කොහොමද හිමි වෙන්නේ? ඇත්තටම චතුර විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය හැටියට අපි සෑම මොහොතකම දරුවන්ගේ මේ වගේ ක්‍රියාකාරකම් වලට සම්පූර්ණ දායකත්වය අපි උදව්ව ලබා දෙන අපේ උපකුලපතිතුමාගේ සිට අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම සේවක බවතුන් මේ වගේ ප්‍රොජෙක්ට් වලට උදව් කරනවා. එතකොට මේ ව්‍යාපෘතියේදීත් ඇත්තටම මේ 12 වෙනිදා අපි මිහින්තලයට යන ගමනට අපේ ආචාර්ය මණ්ඩලයේ කාර්ය මණ්ඩලය සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය එයාලත් එකතු වෙනවා. ඇත්තට මම හිතනවා මේක අපේ සමාජ වගකීමක්. විශ්වවිද්‍යාලවල පමණක් නෙමෙයි පුරවැසියෝ විදිහට අපි හැමෝගෙම වෙන්න ඕන වගකීමක් සහ යුතුයකමක් කියලා. දැන් සීරෝ ප්ලාස්ටික් සංසදයේ එක ව්‍යාපෘතියක් ගැන අපි කතා කරේ. ඉදිරි සැලසුම් මොනවද මේ වගේ සමාජ වගකීම් ඉටු කරන්න පෙරමුණ ගන්න කාර්යයේදී? ඔව් ඇත්තටම කිව්වොත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක අපේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පමණක් තියෙන එකක් නෙමේ. විශ්වවිද්‍යාල පාසල් ඒ වගේම අපි පෞද්ගලික සහ රාජ්‍ය ආයතන එක්ව දියත් කරන වැඩසටහන් බොහෝමයක් අපි මීට කලින් කරලත් තියෙනවා, ඉදිරියට කරන්න සැලසුම් කරලත් තියෙනවා. ඉතින් එහිදී අපි සීරෝ ප්ලාස්ටික් වශයෙන් පිරිසිදු කිරීමේ වැඩසටහන් පමණක් නෙවෙයි, ඒකම ප්ලාස්ටික් වලට නැවැත්වීමට කර හැකි සියල්ල කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් විකල්ප ක්‍රම භාවිතා කිරීම පිළිබඳව දැනුවත් කිරීම අපිට අපි පමණක් නෙවෙයි මුළු රටම මේ තත්ත්වයට මේ අපේ තියෙන දැක්මට යොමු කරන්න ඕනේ. ඒ වගේම අපි විශේෂයෙන්ම මූලිකව ෆෝකස් කරන්නේ තරුණ ප්‍රජාව. රටේ අනාගතය වෙනුවෙන් දැන් එළියට බහින ප්‍රජාව මේ සඳහා යොමු කිරීමට ඒ සඳහා අපිට කළ හැකි උපරිමය අපි කරනවා සීරෝ ප්ලාස්ටික් සංගමයේ විදියට. අවසන් වශයෙන් කතිකාචාර්යතුමනි ඔබතුමියට කියන්න තියෙන මොකක්ද? ඇත්තටම මට කියන්න තියෙන්නේ අපි පුළුවන් තරම් දුරට ප්ලාස්ටික් භාවිතය අවම කරන්න උත්සාහ කරමු. ඒ වෙනුවට පරිසර හිතකාමී විකල්ප ක්‍රමවලට යොමු වෙමු. කසල කළමනාකරණය බැහැර කිරීම නිසි පරිදි සිද්ධ කරන්න හිතාගමු. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනි ජූනි 12 වෙනිදා අපේ විවෘත විශ්වවිද්‍යාල කණ්ඩායමත් සමග ඔබ සෑම දෙනා පුළුවන් හැම කෙනෙක්ම මිහින්තලයේ පුදුබිමට එකතු වෙන්න මේ ප්‍රජා සත්කාරය සඳහා. ඒත් එක්කම මම මේක අවස්ථාවක් කරගන්නවා දෙරණ මාධ්‍ය ජාලයට ස්තුති කරන්න අපිට මේ ව්‍යාපෘතිය සඳහා සහාය දැක්වීමටත් අද මේ අවස්ථාව ලබා දීමටත් ඔබටත් අවස්ථාව හිමි වෙනවා ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් ඔබත් සමගින් අත්වැල් බැඳ ගන්නට රටටම ඇරියුම් කරන්න. ඔව් ඇත්තටම කිව්වොත් චතුර අද තත්ත්වය ගත්තහම ලෝකයේ උසම තැන එවරස්ට් කන්දේ ඉඳන් ලෝකයේ ගැඹුරුම තැන මරියානා අගාධයට වෙනකන් මේ මිනිසා නිෂ්පාදනය නිර්මාණය කරපු ප්ලාස්ටික් නිසා බලපෑම් ඇති වෙලා තියෙනවා, බලපෑමට ලක් වෙලා තියෙනවා. ඉතින් මම කැමති ඔක්කොම ප්‍රේක්ෂක ජනතාවගෙන් ඉල්ලීමක් කරන්න අපගේ මේ වැඩසටහනට ජුනි මාස 12 වෙනිදා මිහින්තලයේදී එකතු වෙන්න කියලා. ඒ වගේම මම කැමති මනුසත් දෙරණ මාධ්‍ය ජාලයට ස්තුති කරන්න මේ අවස්ථාව වෙනුවෙන්. ඒ වගේම අපේ මිහිසරිය 2025 ව්‍යාපෘතියට සත්කාර දායකත්වය ලබා දුන් පෙරරන් සාන්ස් මනුමෙහෙවර, ස්විස්ටෙක් ඇලුමිනියම්, ඒ වගේම මයිඩාස් ආයතනය, කොත්මලේ ආයතනය සහ කොත්තුමි ආයතනයට මම කැමති ස්තුතිය පුද කරන්න.
ඉතින් ඉතාමත් හොඳ සත්කාර්යයක් වෙනුවෙන් තමයි ඔවුන් ඒ විදිහට සංවිධාන වෙමින් පවතින්නේ. ඉතින් ඊට ඔබට අදායක වීමේ හැකියාව තියෙනවා. ඉතින් අපිට ආරාධනා කරනවා ඒ සත්කාර්යය සඳහා අදාළ දින තුලදී සහභාගී වන්න දායකත්වය ලබා දෙන්න. ඔබට හැකි උපරිමයෙන් සමාජ වගකීමක් විදිහට සලකන්න කියන කාරණේ මතක් කරන ගමන් අපි වැඩසටහන නිමා කරන්න සූදානම් වෙනවා. ඔව් අපි ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා දිනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලක්ෂණී ප්‍රනාන්දු මහත්මියට ඒ වගේම තමයි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සීරෝ ප්ලාස්ටික් සංසදයේ සහකාර ලේකම්වරිය රෝමානි බොතේජු මෙනවියට ඔබටත් බෙහෙවින්ම ස්තුතියි.